හයි කොහොමද ඔයාලට? ඉතින් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ඔන්න අපි පොඩි ගමනක් ආවා. බලමුද මේ කොහෙද කියලා? ඔව් මේ තමයි හික්ක ට්‍රාන්ස් බයි සිනමන්. එතකොට හොටෙල් එන්ට්‍රන්ස් එක තමයි මේ මෙහෙම පේන්නේ. මේ විදිහට බලාගන්න පුළුවන් ඔයාලට. ඉතින් හොඳ වෙල්කම් එකක් දුන්නා. මෙන්න මේ කැලේ නම් නිකන් රීඩින් ඒරියා එකක් වගේ තමයි. මේ ගොඩක් පොත් එහෙම තිබුණා එතන. ඉතින් නිදාසේ කියවන්න කැමති කෙනෙකුට ඉතින් එතන ඉඳලා පොත් එහෙම නිදාසේ බලන්න පුළුවන්. ඔන්නෝම තමයි ඇතුලේ හොටෙල් එක මෙන්න මෙහෙම තමයි ඉතින් තියෙන්නේ. ඉතින් මේ වගේ චුටි වීඩියෝස් වලට ගෙනාවා. ඉතින් හොටෙල් එක ගැන පොඩි අයිඩියා එකක් මේ ඔයාලට ගන්න පුළුවන් වෙන තමයි ඉතින් මේ පොඩි වීඩියෝස් ගෙනාවේ. අර මං කලින් පෙන්වු ටික අර තියෙන රීඩින් ඒරියා එක ඒ ටික. ඊට පස්සේ මෙන්න මෙතනින් ඉස්සරහා තමයි මුහුද තියෙන බීච් සයිඩ් එක. මෙතන නිකන් සිටින් ඒරියා එකක් තියෙනවා. ඉතින් නිදාසේ අපිට එන්න පුළුවන්. ඉතින් ඒ හරිය හොඳයි සතුට සාමිචිය දෙන්න. ඉතින් යමුද මාත් එක්ක රූම් ටුවර් එකක්. ඔන්නෝම තමයි රූම් එකට එන්ටර් වෙද්දී තියෙන view එක. ඇත්තටම හරිම ලස්සනයි කියලා මට හිතෙනවා. ඔයාලට හිතෙන්නේ කොහොමද කියලා කියන්නකෝ බලන්න. එන්නකෝ. ඔන්නෝම අපි ගිහපුවාම මේ ලොකු ටීවී එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන චූටි මිරර් එකක් එක්ක වතුර බෝතලක් විතර හරි ලස්සනයි මේ බෝටල් ටික ඇත්තටම. මට ඒක වෙනම පෙන්වන්න බැරුණා. ඒක හරිය ලස්සනයි. නිකන් බ්ලූ කලර් එකක් එක්ක තියෙන බෝටල් වගේක්. ඊට පස්සේ මේ තමයි අපේ රූම් එකට පෙනෙන view එක. sea view එකක් තමයි තියෙන්නේ. ඔන්න බලන්නකෝ. ඒක ඇත්තටම මාරම ලස්සනයි. මෙතන මේ බැල්කනි එක එතන පොඩි සෝෆා එකක් දාලා තියෙනවා. ඉතින් ඔන්න බලන්නකෝ. ඇත්තට මේ view එකට මම මාරම ආසයි. ඇත්තට මේක හරිම ලස්සනයි. pool එක තමයි තියෙන්නේ. මේ බාණ්ඩුකර පොල් ගස් මැද්දෙන් පොල් ගස් අතරින් මුහුද පේද්දි මාර ලස්සනයි. හරි එන්නකෝ දැන් යන්න. මෙතන තියෙනවා කෙටල් එක. ඊට පස්සේ මග්ස් තියෙනවා, ටී බෑග්ස්. එතකොට ඒ එක තමයි එතන තියෙන්නේ. මේ තමයි අපේ වොෂ්රූම් එක. ඒක ගොඩාක් ලොකු නෑ වුණාට මේ හරි ෂෝක් එතන වොෂ්රූම් එක ඇත්තටම. හෙයර් ඩ්‍රයි එකක් තියෙනවා. මෙතන සෝප් තියෙනවා. ඊට පස්සේ බොඩි ලෝෂන්. ඊට පස්සේ ෂවර් කැප්. ඒ අනම්ම නම් සාමාන්‍යයෙන් තියෙන්න ඕන ටික ඒ විදිහටම තියෙනවා. ඉතින් මම ඉතින් පොඩ්ඩක් කණ්ණාඩියක් දැක්කාම ඉතින් චුට්ටක් මං හිතනවා මං වගේම සාමාන්‍යයෙන් හැම ගර්ල් කෙනෙක්ම ඔය වගේ එක කොණ්ඩේ හදනවායි එක දේවල් කරනවා ඇති කියලා. ඉතින් එන්නකෝ ඉස්සෙල්ලා මං දඩ පිටිස් ගාලා පෙන්නුවානේ. බලන්නකෝ. අර මං කිව්වේ පොල් ගස් අතරින් අර මෝද පෙරේදී එක මාර ලස්සනයි නේද? ඉතින් අහන්නකෝ අපි මේකේ දැන් කැමරේම අපි එහෙම වීඩියෝ කරේ නැහැ. ඉතින් ඇත්තටම කැමරේම හරිම රසයි. ගැන බය වෙන්න දෙයක් නැහැ. බුෆේ විදිහට තමයි කැම තිබුණේ. ඉතින් ඔයාලා කැමති දෙයක් තෝරගෙන ඉතින් කන්න පුළුවන්. ඉතින් ඒ වගේ කේක් වරයිටිස් ගොඩක් තිබුණා. කැමති දේවල් ඉතින් තෝරගෙන කන්න පුළුවන්. ඉතින් අර ටිකක්
පොඩක් ලැජ්ජයි. ඉතින් අර කණ්ඩ ගිහලා ඉතින් වීඩියෝ කරන්න. හැබැයි ඊට පස්සේ ඒ වගේ මම try කරන්නම් ඒවත් චුට්ට හරි අරගෙන එන්න. ඊට පස්සේ ඉතින් මේ නම් පොඩක් වීඩියෝ එක චුට්ටක් මේ වෙලා ගණන් ගන්න එපා. මෙතනින් අපේ බබා ඔය උතනින් පල්ලෙහින් දුවලා ගිහලා ආයෙ මෙන්න මේ පැත්තෙන් උඩට ඇවිල්ලා ආපහු අපි ගාවට ඔය වගේම දුවගෙන එනවා. ඉතින් ඔය වගේ 100 සැරයක් විතර ඔන්නෝම දුවගෙන එන්නේ නැති ඔය වටේට ගිහිල්ලා. ඉතින් ඊට පස්සේ අපි ඩිනර් ගන්න චුට්ටක් පරක් වුණා. ඊට පස්සේ මේ තමයි නයිට් එකට ටෙල් එක පේන විදිහ ඒකේ බල්බ් වල ගොඩක් දාලා තිබුණා. ඒව නම් මේකෙන් පේන්නේ නෑ. ඊට පස්සේ කියන්න ඕනි මෙතන මේ හොටෙල් එක ළඟ තියෙන බීච් එකට මේ වගේ ලොකු කෙස්බේව් එනවා. ගොඩක් එන්නේ ඉතින් දෙන්නෙක් 3 දෙනෙක් වගේ ඉතින් එනවා. අපි ඉතින් දෙන්නයි දුකු හිටියේ. ඉතින් එතන අය යාළුවට කෑම දෙනවා එක විදිහේ. ඉතින් ෆොරෙන්ස්ලත් යාළුවට කෑම දෙනවා. ඉතින් ඒව කණ්ඩම යාළුවා ඉතින් ළඟට එනවා. මේ බලනකො මම ගොඩාක් ළඟට මේ ගත්ත වීඩියෝ එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් ඒ බීච් එකට ගොඩක් සෙනගෙනවා මේ කෙස්බෑව බලන්න. ඉතින් ඔන්නෝම තමයි ඉතින් අපේ ගමන ඉතින් ගියේ. හොටෙල් එකේ උනේ දේවල්. ඉතින් අපිත් එක්ක මෙහෙම හිටියට ඉතින් ඔයාලට ගොඩක් ස්තුතියි. හොඳද? ආදරෙයි.